හරි මුණ බලන් ඉමු පැයක් විතරද. පටන් ගමුනේ. පටන් ගමු. මේ පටන් ගමුකෝ මතක් වුණේ. මේ වයිෆ් මචං channel එක බලලා මුල්ම කයිවාරුව බලලා මේ කිව්වා මචං මේ කරන දෙයක් ටිකක් නම්බුකාර විදියට පොඩ්ඩක් වෙල්කම් එකක් එහෙම දීලා පටන් ගන්න කියලා. හ්ම් හ්ම් හ්ම්. නැත්තම් මෙලෝ රාක් නෑ ආවම කියවගෙන යනවා. මේ බබාටවත් කවදා හරි පාරේ බහැලා යන්න නැහැ කිව්වා කරන වැඩවලින්. ඒක නිසා එහෙනම් ආයිබෝන් කියලා එහෙම. ඔව් ආයිබෝන්. එතකොට මොකක්ද අද කරන්නේ? වැදගත් කයිවාරුව දාන්නේ. මේ ඔව් අර මට මේ පොඩ්ඩක් මතක් වුණ දෙයක් තමයි මේ දැන් අර මොනවා හරි බිස්නස් එකක් කරන කෙනෙක්. දැන් බිස්නස් ආ එකක් කියලාමත් නෙමෙයි. මොන දෙයකටත් අර කස්ටමර් හැන්ඩලින් කියලා තියෙන එක ඕනේනේ. ඒ කියන්නේ හරියට ආ කස්ටමර්ව හැන්ඩල් කරන බැලන්ස් කරන ඔක ඇත්තටම කස්ටමර් හැන්ඩලින් කිව්වට කස්ටමර් බැලන්සින් වගේ පාර්ට් එකකුත් එනවා ඔකේදී. ඉතින් මේක තමයි වෙන්නේ. සහ අර දැන් අර ඉස්සර අපි කතාවක් තියෙනවානේ මේ කස්ටමර් කියන්නේ කිං කියලා. හරිද? දැන් කිං සමහර කිං මේ කිං සමහර මේ බිස්නස් වලදී නිකන් අර කස්ටමර් නොදකින් වගේ එහෙම වගේ එකක් එනවා. හරිද? මේ එතකොට අර එහෙම වෙන තැන් පොඩ්ඩක් හදාගන්න දැන් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න සහ බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් පොඩ්ඩක් ඒ වගේ දෙයක්. කස්ටමර් හැන්ඩලින් කියන එක හරියට මේ කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් නිකන් අපේ තියෙන අත්දැකීම් ටිකක් ඔහොම මේ නිකන් කිව්වොත් හොඳයි කියලා හිතුණා. ඒතර ඒක තමයි ඉතින් අද දවසේ මාතෘකාව වෙන්නේ. එතකොට ඔව්. මම කස්ටමර් එතකොට හැන්ඩලින් කිව්වයින් පස්සේ මචං ඒක මේ ඔන්ලයින් බිස්නස් එකකට විතරක් නෙමෙයි ෆිසිකල් බිස්නස් එකකටත් වැදගත් වෙනවනේ. හිතපන් ඔව්. පොඩ්ඩක් නෝමල් ෂොප් එකක් කරන කෙනෙක් කියලා. ඔව්. එහෙමත් ඒකත් වැදගත් වෙන උදාහරණයක් විදිහට නිකන් හිතන්න මේ මම ඉලෙක්ට්‍රොනික බඩු කරන ෂොප් එකක් කරනවා. මගේ ඔව්. මිනිස්සෙක් කරා යනවා මොකක් හරි ස්පීකරයක් අරගෙන යනවා. අරගෙන ඉන්න ඔව්. දවස් දෙකක් යනකොට බඩු වැඩ කරන්නේ නැහැ. ආයෙ මුකුත් නැහැ සරම කරේ තියාගෙන ඉන්නේ. මේක වැඩ කරන්නේ නැහැ මොකද්ද ඔව්. ජරාවක් දීලා තියෙන්නේ කියලා. ඔකේදී පොඩි කතාවක් මතක් වුණා. දැන් මේ යාළුවෙක් මම දන්න එක යාළුවෙක් මම කලින් මේ කැම්පස් අවුට් වෙලා ඔය මේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනකොට එහෙම සෙට් වෙච්ච යාළුවෙක් හිටියා. ඔය යාළුවා මේ කොහොම හරි මොකක් හරි ෂොප් එකක මේ ගිහිල්ලා මොකක් හරි වැඩක් කරගන්න. හරිද? ඊට පස්සේ ෂොප් එකේ හිටපු ෂොප් එකේ කොහම හරි අයිති කෙනාම තමයි ඉඳලා තියෙන්නේ. අයිති කෙනා ඊට පස්සේ මොනවා හරි මේ ඇහුවාම මේ ගාණ අහනවා විතරයි ගන්නෑ කොහොම මොනවා හරි කියලා පොඩි ඉතින් ලයින් එකක් දීලා. ඊට පස්සේ කොහොම හරි ඉතින් ෂුවරකටම මේ මේ මුට ගිහිල්ලා තියෙන සිංහල කඩේකට නේද? සිංහල කඩේක තමයි. ඒ කියන්නේ විශේෂයෙන් කළා කිව්වේ නෑ එහෙම සිංහලද මේ මුස්ලිම්ද දෙමාරිය නමුත් මම හිතන්නේ සිංහල කඩේක. හරිද? ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් එහෙම සද්දයක් එහෙම දාලා ඊට පස්සේ ඉතින් මේ මිනිහා දැන් එතෙන්ට ගියේ නෑ කිව්වා. හරිද? මිනිහා සාමාන්‍යයෙන් මේ වොෂ්රූම් එකට යන්න ඕන ටවුන් එකකට ගිහිල්ලා අනිවාර්යෙන් යන්නේ ඔය මොනවා හරි සුපර් මාකට්. හොඳ මේ ලංකාවේ තියෙන ප්‍රධාන සුපර් මාකට් ඒකල්ල වොෂ්රූම් එකට එහෙම යන්න ඕනවත් යන්නේ. මොකද ඒකේ අවුලක් නෑ නේ. අයිති කෙනා නෙමෙයි ඉන්නේ. අයිතිකාරයා ඔව්. කියන මට්ටමින් නෙමෙයි ඉන්නේ. ඒතර ඒකේ මොනවා හරි ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒකේ යම්කිසි සේවකයින්ගේ යම්කිසි පිළිගැනීමේ යම්කිසි දේවල් ටිකක් තියෙනවා. හරිද? අන්න ඒ ටික ඉඳ අර දැන් සමහර වෙලාවට අයිතිකරුම බිස්නස් එක කරගෙන යන තැන්වල ටිකක් අර මේ කස්ටමර් හැන්ඩලින් කියන එක පොඩ්ඩක් මේ අවුල්. එහෙම අවස්ථා තියෙනවා. හරිද? ඒක සාපේක්ෂයි. ඒක එහෙමම කියලා කියන්නත් බෑ. ඒක සාපේක්ෂයි. මේ එතකොට මේ අර තව පොඩි දෙයක් මතක් වුණා. දැන් ගොඩක් බිස්නස් වලදී අපි හැමතිස්සෙම කස්ටමර්ට කතා කරනවා කියන එක මේ ඒ කියන්නේ කෝල් එකකින් කතා කරනවා වෙන්න පුළුවන්. කස්ටමර් මූණට මූණ හම්බෙලා කතා කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සමහරවිට WhatsApp මැසේජ් එකක් දාන එකත් ඒකත් ඒ විදිහට කස්ටමර් කන්ටැක්ට් කරන අවස්ථා දෙනවා. දැන් අපි දන්නවා වර්තමානයේ ගොඩාක් මේ කරන බිස්නස් ඔක්කොම කරන්නේ මේ Facebook එකෙන් ඊට පස්සේ WhatsApp එකෙන් ඔය වගේ දේවල් වලින් කරන්නේ. එතකොට අනිවාර්යෙන් කස්ටමර්ගෙන් මැසේජ් එකක් තමයි එන්නේ මැසේජ් එකට රිප්ලයි. සමහර මැසේජ් තියෙනවා ඒවට රිප්ලයි එන්න යනවා මාස 3ක් විතර. එහෙම එන සමහර අර මට මැසේජස් වගේ තියෙනවා. තමයි. ඔව්. කස්ටමර් රිප්ලයි එකගෙන මාස 3ක් විතර යනවා. දැන් කස්ටමර් අපි හිතමු වහලේ වහලේ ගහන්න මේ ෂීට් මොනවා හරි ගැන අහන්න තමයි කස්ටමර් මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ කස්ටමර්ට රිප්ලයි කියනකොට කස්ටමර් වහලෙත් ගහලා මේ ගෙදරට පදිංචිත් වෙලා. හරිද? එතකොට අර මොනවාද නිතින් දිග මෝසමයි ඊසාන දිග මෝසමයි දෙකම වැහලත් ඉවරයි මේ කස්ටමර් රිප්ලයි එක එනකොට. මේ එහෙම අත්දැකීම් ටිකක් තියෙනවා මේ ඔය දැන් සමහරවිට අපි WhatsApp එකේ මැසේජ් දැම්මට පස්සේ ඒගොල්ලෝ මේ සමහර බිස්නස් කරන අය මැසේජ් එකට රිප්ලයි
කරන්නේ නැහැ WhatsApp එකෙන්. ඒ කියන්නේ එයා ගොඩක් වෙලාට බලන්නේ කෝල් එකකට ගන්න. නමුත් අර කස්ටමර්ට කන්වීනියන්ස් හින්දානේ එයා WhatsApp වලින් මෙසේජ් කරන්නේ. ඒතර ඒකෙදි එයාට අවශ්‍ය වෙන මේ දේ අපි දෙන්න ඕනේ. මේ අපි කස්ටමර් හැන්ඩලින් වලදී. ඒ කියන්නේ එයා WhatsApp වලින් මෙසේජ් කරන්න කැමති නම් අපි WhatsApp වලින් මෙසේජ් කරලා එයාට අවශ්‍ය තොරතුරු ටික දෙනවා. එයා කෝල් එකක් ගන්න කැමති නම් අපි අනිවාර්යෙන් එයාට කෝල් එකක් අරගෙන මේ දේවල් ටික දෙනවා. සහ අර පුළුවන් තරම් හදා ගන්න ඕනේ දේ තමයි මේ අදාළ මෙසේජ් එක ඒ වෙලාවෙම ඔන් ටයිම් මෙසේජ් කරන එක. මොකද ඒතර කස්ටමර්ගේ පැත්තේ කස්ටමර් මේ ගොඩක් වෙලාවට අර ඒ කියන්නේ අදාළ බිස්නස් එකට කස්ටමර් ක්ලෝස් වෙන ප්‍රමාණය වැඩි වෙදෙන්දී දැන් තව දෙයක් තියෙනවා. දැන් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා රෑ 12ට විතර තමයි මෙසේජ් කරන්නේ. සමහරලාට ඒ වෙලාවට ඉතින් අර දැන් බිස්නස් හවර්ස් කියලා එකක් තියෙනවා තමයි. ඒ වුණත් පුළුවන් නම් කස්ටමර් මෙසේජ් එක දාන්නලාට රිප්ලයි එකක් දාන්න මොනවා හරි විදියකින් ඒකත් හොඳයි. සහ අනිත් එක මේ මෙසේජ් දාද්දී අර සමහර වෙලාවට දැන් මට වෙච්ච එක උදාහරණයක් තියෙනවා. දැන් ඔය මට මතක විදිහට මාකට් ප්ලේස් එකේ මොකක් හරි අයිටම් එකක් ගන්න ගිහිල්ලා මං ඒක ඇඩ් එක බලලා ඊට පස්සේ මං දැන් මෙසේජ් කරගෙන යනකොට මං ඉල්ලුවා ෆොටෝස් ටිකක් මට එවන්න කියලා මේ ඒ අයිටම් එක ගන්න කලින් මට ෆොටෝස් ටිකක් ඕනි කියලා. දැන් මෙයා කියනවා ෆොටෝස් ටික ගන්න ඕන නම් ඔයා ගිහලා ඇඩ් එක බලන්නලු. හරිද? දැන් මේ සෙලින් කරන කෙනා තමයි මට කියන්නේ. මම හරි මචං කියලා හරි thank you කියලා මං එතනින් එහාට ආයෙ ඇඩ් එක බලන්න ගියේ නෑ. දැන් මම තේරුම් ගත්ත දේ තමයි දැන් කස්ටමර් කෙනෙක් ෆොටෝ එකක් ඉල්ලනවා නම් අනිවාර්යෙන් ඒක යවන්න. කස්ටමර් තව පාරක් ඉල්ලනවා නම් මං කලින් එව්වා කියලා කියන්න එපා. ආයි ෆොටෝ ටික යට යවන්න. ගන්න ඒ වගේ දෙයක් හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඒක සෑහෙන්න වටින දෙයක්. මේ මොකද ඔය කස්ටමර් හැන්ඩලින් කියලා කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි. සමහරලාට කොමන් සෙන්ස්. නැත්තම් කස්ටමර් හැන්ඩලින් කියලා මේ අර මාතෘකාව නිකන් අපි බර කරලා ගත්තට ඇත්තටම ඕක ඇතුලේ තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල්. හැබැයි මම තව මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහරක් මිනිස්සු මචං බඩු විකුණන්නේ පුළුවන් නම් මගෙන් මේක අරගෙන පෙන්නපන් වගේ ටයිප් එකකින්. ජීවිතේටම ඔව්. ගන්න වෙන්නේ. ෆොටෝ එකක් ඔව් කිලෝට ඒ දෙන්න කියන්නේ ඊට පස්සේ කෝල් එකක් දාලා ඒකට හරි විස්තරයක් කියන්නේ. පුළුවන් නම් අරගෙන ඔව්. පෙන්නපන්. මම තමයි ඔව්. පුළුවන් නම් ඔබ ගනින් මගේ. ඒ ටයිප් එකෙන් තමයි හුඟක් වෙලාට ඉන්නේ. ඒත් එක්කම තමයි මම මෙහෙම දෙයක් දැකලා තියෙනවා. ඔය Facebook framework එකට මේක මේ Facebook pages වල තමයි ඔක දැකලා තියෙන්නේ. page ඔව්. වල ඔය මොනවා හරි items විකුණන්න දාලා තියෙනවා. එතකොට කට්ටිය මැසේජ් කරලා තියෙනවා මචං පහල මේ price please ගන්න කොහොමද ඔය වගේ පොඩි පොඩි විස්තර දේවල් ටිකක් අහලා දාලා තියෙනවා. ඔව්. සමහරක් වෙලාවට ඒ අහලා දාලා තියෙන එකටත් රිප්ලයි හම්බෙලා තියෙන බොහොම කලාතුරකින්. ඔව්. නැත්තම් මැසේජ් එකක් ඉන්බොක්ස් කරන්න කියලා රිප්ලයි එකක් දානවා. නැත්තම් වාගේ ඉන්බොක්ස් එක චෙක් කරන්න කියලා දානවා. ඕක ඇත්තටම සාර්ථකයි. නිකම්ම ඔතන පොඩි දෙයක් හිතුවොත් තියෙනවා. දැන් ඕක තව දෙයක්. ඕක පේජ් ඕකටම තව චූටි දෙයක් මම අහන්නද? අපි ඔව්. හිතමුකෝ මේ හෙඩ්සෙට් එකක් තමයි විකුණන්න දාලා තියෙන්නේ. හැමෝම අහලා ඔව්. තියෙනවා price please කියලා මැසේජ් තිනුත් 305ක් විතර. ඔය ඇඩ් එකේම ඔය පෝස්ට් එකේම මේකේ ප්‍රයිස් එකක් දාලා දැම්මොත් එතන මොකක් හරි අවුලක් වෙයිද? මෙහෙමයි සමහර වෙලාවට ප්‍රයිස් එක පෙන්වන්න නැති එක මැසේජ් වැඩිපුර ගෙන්න ගන්න හේතුවක් වෙනවා. හැබැයි ඒක හරියට අපි පණිවිඩය එතෙන්දි දුන්නේ නැති වුණොත් ඒ කියන්නේ කස්ටමර් අහන ප්‍රශ්නෙට දැන් අපි හිතමු ඔය වගේ කතාවකදී පෝස්ට් එකේ ප්‍රයිස් එක දාලා නැහැ. එතකොට කස්ටමර් ප්‍රයිස් එක ගැන අහනවා. හැබැයි අහන මැසේජස් වලට රිප්ලයි එන්නේ ගොඩක් පරක් වෙලා නම් අනිවාර්යෙන් එතන සෑහෙන්න අවුල්. දැන් සමහරලාට ඔය මෙහෙමත් වෙන්න පුළුවන්. Facebook ප්‍රොෆයිල් එකකින් අපි හිතමු මැසේජ් කරනවා කියලා. ඒ කියන්නේ අපි පේජ් එකකින් නෙමෙයි ඇඩ් එක දාලා තියෙන්නේ නිකන් ප්‍රොෆයිල් එකෙන් දාපු මොකක් හරි පෝස්ට් එකක්. ඕකට කස්ටමර්ස්ලාට අපි දානවා ඉන්බොක්ස් එන්න කියලා. කස්ටමර්ස්ලා ඉන්බොක්ස් එනකොට සමහරට අපි ඉන්බොක්ස් එකේ ඕක බලන්නේ නැහැ. එහෙම නැත්නම් ඕක පෙන්වන්නේ අර මැසේජ් රික්වෙස්ට් වල සමහරලාට නේ පෙන්වන්නේ. ඒතකොට කොහොමද ඕක බැල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට කස්ටමර් එක තියෙන කමියුනිකේෂන් එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඉතින් ඒ නිසා මේ අර ප්‍රයිස් එක පෙන්නනවද නැද්ද කියන කතාවටත් වඩා ප්‍රබල වෙන්නේ කස්ටමර්ට අපිට අග්ගාලේ අවශ්‍ය කරන පණිවිඩේ එයාට ෂෙයා කරනවද නැද්ද කියන එක තමයි. මොකද සමහර වෙලාවට සමහර අය මැසේජ් එකට රිප්ලයි එකක් දෙනවා කියලා කිව්වට එහෙම රිප්ලයි එක ආපු නැති අවස්ථා ඕන තරම් ඇති. එහෙම රිප්ලයි එකක් දීපු නැති අවස්ථාත් ඕන තරම් ඇති. සහ එහෙම ගත්තොත් දැන් තව මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් තමන්ගේ මොනවා හරි දෙයක් විකුණනවා නම් කස්ටමර්ට අයිතියක් තියෙනවා ඒවල මිල ගණන් සාකච්ඡා කරන්න. දැන් ගොඩක් අය කැමති නෑ මේ මිල ගණන් අහනවට. අහලා මේ ඒතකොට දැන් ගොඩක් විකුණන කෙනාගේ මතයක් තියෙනවා දැන් මෙයා නිකන් අහලා යනවා මෙයා ගන්නෙ නෑ අපි මෙයාට කියන එකත් වැදගත් නෑ එහෙම එහෙම කියලා. දැන් ඒකට පොඩි කතාවක් තියෙනවා. අඹ ගෙඩියක් කඩන්න නම් ඔය අඹ ගෙඩියට මේ පොළු වලින් ගහනවා නම් එකපාරින්ම අඹ ගෙඩිය වැටෙන්නේ නෑනේ. ඕකට පොළු 10ක් 15ක් වදින්න ඕනේ. හරිද? එකපාරින්ම
මේ එක පොල්ලෙන්ම ගහන්න පුළුවන් නම් එයා සෑහෙන දක්ෂයෙක්. ඉතින් ඒ වගේ තමයි. අයිටම් එකක් සෙල් වෙනවා කියලා කියන එක එකපාරම වෙන්නේ නැති දෙයක්. හරි සමහරට කස්ටමර් කෙනෙක් ළඟටම එනවා. නේ අර පොල්ල ගිහිලා අඹ ගෙඩියේ වැදිලා අඹ ගෙඩිය වැටෙන්නේ නැතුව තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක අනිවාර්යයෙන්ම විකුණන කෙනා තේරුම් ගන්න ඕනේ එක වෙලාවකට කස්ටමර් කෙනෙක් ගන්නවම කියලා එකක් නැහැ ඉතින්. සමහරවිට අහලා දැන් අන්තිම මොහොතේ ගන්න නැති අවස්ථා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔන්නෝම මේ දෙයක් තියෙනවා. දැන් මචං ඔය කතන්දරේ සම්බන්ධයෙන් මට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා මේ මෑතක එක. මම ওই මාකට් ප්ලේස් එකේ දැම්මා පොඩි ලෝෂන් එකක්. අ, මට ඕඩර් එක ආවේ මට කින්නියාවලු. සිංහල බෑ. කොහොම හරි ටැමිල් කෙන්නයා වලින් නෙමෙයි ගැට ගහලා. කින්නයානේ. නෑ කින්නියා. කෙන්නයා නෙමෙයි කින්නයා. කෙන්නයා අපේ ඔෆිස් එකනේ මචං. කින්නියා වලින් ආවේ. ට්‍රින්කෝ. ට්‍රින්කෝ එන්ඩෝර් කින්නියා වලින් ආවේ. පැටේ තින්නේ දැන් ලෝෂන් කියලා තින්න අර මැසේජ් එකේ පෙන්වන ඉල්ලපු අයිටම් එක මොකද්ද කියලා. දැන් එයාට ඉංග්‍රීසි මං හිතන්නේ කන්වීනියන්ස් නැතුව ඇති ටැමිල් වලින් තමයි අහන්නේ. දැන් මට ටැමිල් කියවන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් සමහරකට උත්තරය දෙන්න ගියන් පස්සේ පොඩ්ඩක් චව් වෙනවා. කොහොම හරි පුළුවන් විදිහට බැලන්ස් කරගෙන සේල් එක ක්ලෝස් කරගත්තා. අයිටම් එකත් එව්වා. හරිද? මම අර මුලින්ම මේක යවන්නේ කොහොමද කියලා. අයිටම් එක යවලා මොකද කින්නියා වලට යවන්න තියෙන්නේ. යවලු කරලා කොහොම හරි කෑෂ් ඔන් ඩෙලිවරි යවුවේ අයිටම් එක අරගෙන නැහැ. ඔය වගේ දේවල් වෙනවා. සමහරක් බිස්නස් එක කරන්න කරන්නේ ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. මොකද ෂොප් එකට ඇවිල්ලා ගන්නවා වගේ නෙමෙයි ඔන්ලයින් එකේ දානකොට. ඕඩර් එතෙන්දී කරපන් පොඩි දෙයක් ඒවා කියන්නද? ගන්න. ඔව්. එතෙන්දී පොඩි දෙයක් කියන්න. අ, ඔය උදාහරණය මටත් වෙලා දිනවා සමහර කස්ටමර්ස්ලා මැසේජ් කරනවා සිංහල බෑ. හ්ම්. ඉංග්‍රීසිත් බෑ. ඔව්. සමහරට ඒගොල්ලන්ට තමිල් විතරයි පුළුවන්. ඒ වගේ වෙලාවට අපි අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්ලේට් කරලා හරි මොකක් හරි කරලා හරි මේ තමිල් වලින්ම මැසේජ් එක යවන්න ඕනේ. අර ඔය රිටර්න් වෙන කතාවත් ඒක ලොකු මාතෘකාවක්. මම දැක්ක පහුගිය දවස්වල මේ Facebook එකේම සෑහෙන්න කියනවා ඔය මේ කෑෂ් ඔන් ඩෙලිවරි යවන ඒවා රිටර්න් කරන අයගේ වෙනම අපි ඩේටාබේස් එකක් හදමු ඩේටාබේස් එකක් හදලා හැක් කරමු. ඉතින් එහෙම මේ සුන්දර අත්දැකීමුත් තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට මේ සුන්දර අත්දැකීම් සම්බන්ධයෙන් සුන්දර විදිහට කතා කරන්නත් බෑ. මොකද ඒ වගේ ඒවා සමහර පාඩුව මේ පාඩුව ඉඳ දරාගෙන කරන්න වෙන්නේ. දැන් සමහරට අයිටම් එකකින් රුපියල් 200 300ක් පාඩු වෙන්න පුළුවන්. නමුත් මේ පාඩුව ට වඩා අර සමහරලාට අර අපි කියනවානේ පොඩක් ජෙනුවින් මේ වෙනවා නම් හ්ම්. හොඳයි කියලා ගනුදෙනුවකදී. ඔව්. දැන් මම ඔය ඔය මොනවාද කාර් සම්බන්ධ පොඩි පාර්ට් එකක් විකුණුවා. කාර් සම්බන්ධ කියන්නේ ඔය නිකන් කාර් වල ආලවන නිකන් බැජ් එකක් වගේ එකක්. ඒක ඉතින් මහ ලොකු ගණන් නෑ මම රුපියල් 500කට විතර වගේ තමයි විකුණුවේ. ඩිලිවරි charge එකත් එක්ක රුපියල් 300 මේ 300ක් විතර ඇඩ්ඩලා රුපියල් 800කට 850කට විතර තමයි විකුණුවේ. දැන් මේ අයිටම් එක කස්ටමර් ඔක්කොම කන්ෆර්ම් කරා. දැන් කන්ෆර්ම් කළා අයිටම් එක මම යවුවා. යවුවට පස්සේ ඊට සතියකට විතර පස්සේ අයිටම් එක රිටර්න් වෙලා තිබ්බා. කස්ටමර් අරගෙන නැහැ. අර දැන් ගොඩක් කලාවට එහා පැත්තේ රීසන් එක ලියනවනේ පාර්සල් එකේ. රීසන් එක විදිහට ලියලා තියෙන්නේ කස්ටමර් කාර් එක විකුණලා. කස්ටමර් කාර් එක විකුණපු හින්දා තමයි අයිටම් එක අරගෙන නැත්තේ. ඉතින් සමහරට සාධාරණ වෙන්න පුළුවන් කස්ටමර්ගේ පැත්තෙන්. නමුත් ඒක මේ අර පොඩ්ඩක් එතිකල් නෑ වගේ. හරිද? ඒ කියන්නේ අපිත් ඉතින් දැනගන්න ඕනේ මේ එහෙම අයිටම් එකක් අපි ඕඩර් කරොත් ඒ අයිටම් එක ගන්න. හරිද? මොකද මම අයිටම් එක ගන්න බලාගෙනනේ එහෙම එවන්නේ. ඉතින් මං මම ඒ තීරණ ඒකෙන් පස්සේ මම තීරණය කරේ නෑ කෑෂ් ඔන් ඩෙලිවරි යවන්නේ නෑ කියලා. නමුත් කෑෂ් ඔන් ඩෙලිවරි යවනවා. නමුත් අර වගේ ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අපිට ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒගොල්ලන් ක්‍රියාකලාපේ. එකපාරක් මට වෙච්ච දෙයක් මම කියන්නම් මම COD යවපු අයිටම් එකක් ඇත්තටම කස්ටමර්ගෙන් රුපියල් 1000යි ගන්න ඕනි. මම වැරදිලා එතන 2000ක් ටයිප් කළා. එතකොට කස්ටමර්ට අයිටම් එක ගන්න රුපියල් 2000ක් ගෙවන්න වෙනවා. කස්ටමර් මට ඒ වෙලාවේ කෝල් එකක් දීලා කියනවා මේ ඔයා මේ මට 1000යි කිව්වට ඔයා 2000ක් කියලා ලියලා. දැන් මට ටක් ගාලා තේරුණා වැරද්ද මගේ කියලා. මං ඒ වෙලාවේ එක්ස්කියුස් කළා. සමා වෙන්න සර් වැරද්ද මගේ. හැබැයි සර් අයිටම් එක රිටර්න් කරන්න එපා. සර් 2000ක් ගෙවන්න. මම සර්ට විනාඩි 5ක් ඇතුළත සර්ගේ account details මට එවන්න. මම අර 1000 රිෆන්ඩ් කරනවා කියලා මම ඒ වෙලාවෙම කස්ටමර්ට රිෆන්ඩ් කරා. කස්ටමර් මට ලොකු මැසේජ් එකක් දාලා තිබ්බා මේ මම කවදාවත් එහෙම හිතුවේ නෑ මේ මෙච්චර දෙයක් මෙහෙම කරලා දෙයි කියලා ඉක්මනට. මම මොකද ගොඩක් අයිටම් අරන් තියෙනවා සමහර අය කියන දේවල් නෙමෙයි කරන්නේ සමහර සෙලර්ස්. ඉතින් එහෙම කියලා එයා ලොකු මේ විස්තරයක් එයා ලියලා ඉවරලා තිබ්බා. ඉතින් ඔන්න ඔය වගේ පොයින්ට්ස් ඇහෙන්න වටිනවා මේ කස්ටමර් හැන්ඩ්ලින් කියන පාර්ට් එකේදී. මොකද අපි අර කතාවක් තියෙනවනේ අපි කෙනෙක්ට දෙයක් හොදින් දෙනවා නම් අපිට අනිවාර්යෙන් ඒක 10 ගුණයකින් හරි අපිට හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය පොඩි දෙයක් මතක් වුණා ඔය අතරමැද. අනිත් ඒවා මචං දැන් ඔය ඔන්ලයින් වැඩ කරගෙන යනකොට ස්පෙෂලි ලෝකල් මාකට් එකේ අපි අයිටම් එකක් ඔන්ලයින් සෙල් කරනකොට තව කට්ටිය අමතක කරන දෙයක් තමයි මේ
අයිටම් එකේ ස්ටේටස් එක අප්ඩේට් කරන එක. හරිද? මම අද ඕඩර් එකට පේමන්ට් එක කරලා එයාට මගේ ඇඩ්‍රස් එකම අප්ඩේට් කරා නම් සමහරක් වෙලාවට අයිටම් එක මගේ ගාවට එන දවස මමවත් දන්නේ නැහැ. අයිටම් එක කුරියර් සර්විස් එකට බාර දුන්නද, කුරියර් සර්විස් එක අපේ ගෙදරට කවදද කිසිම අප්ඩේට් එකක් නැහැ. මොකද අරයා හිතන්නේ හරි අයිටම් එකට සල්ලි හම්බුණා කුරියර් සර්විස් එකට බාර දුන්නා වැඩේ ඉවරයි කියලා. මගන් ඕනම කුරියර් සර්විස් එකෙන් ට්‍රැකින් නම්බර් එකක් දෙනවනේ. අනිවාර්යෙන්ම මගන් ඔන්ලයින් සෙල් කරනවා නම් අයිටම් එක කස්ටමර්ට ওই ට්‍රැකින් නම්බර් එක දෙන්න මතක තියාගන්නත් ඕන. නැතුනොත් කස්ටමර් දන්න අයිටම් එක කොහෙද තියෙන්නේ කියලා. සමහරක් වෙලාවට රිටර්න් වෙලාද කියලාවත් දන්නේ නැහැ. ඊට අයිටම් එක ගෙදරට එනකොට මම ගෙදරට. එතකොට කුරියර් සර්විස් එක ආයෙත් හැරලා ගිහිල්ලා. සෝටින් සෙන්ටර් එකේ ආයෙත්. ඒතර මට යන්න වෙනවා එතෙන්ට ගන්න. ඒකවත් මම දන්නේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට අපි නොකරන දෙයක් බහුතරයක් නොකරන දෙයක්. අර පාර්සල් එක කුරියර් සර්විස් එකට බාර දෙන්න කලින් පැක් කරලා පොඩි ෆොටෝ එකක් WhatsApp වලින් යවන එක. එතකොට අයිටම් එක බාර දුන්න කියලා පොඩි අප්ඩේට් එකක් දෙන එක. ට්‍රැකින් නම්බර් එකේ අප්ඩේට් එකක් දෙන එක. එතකොට අර ට්‍රැකින් ස්ලිප් එක තියෙන්නේ. ඔය ස්ලිප් එක පොඩි ෆොටෝ එකක් දාන්න එක අනිවාර්යයෙන්ම කරොත් මම හිතන්නේ මේ බිස්නස් එක දීර්ඝ කාලෙක ලස්සනටම කරගෙන යන්න පුළුවන්. ඔව් එතන තියෙන කමියුනිකේෂන් එරර්ස් තමයි ගොඩක් වෙලාට. අයිටම් රිටර්න් වෙන ගොඩක් හේතුව කමියුනිකේෂන් පැත්ත තමයි. කස්ටමර්ගේ යම් කිසි ප්‍රසන්ටේජ් එකක් තිබ්බත් වැඩිපුර සෙලරට තමයි වගකීම තියෙන්නේ. මොකද කස්ටමර්ට ඒ ගැන ඉන්ෆෝම් කරොත් මෙන්න මේ වගේ දවසක එනවා කියලා කිව්වොත් මෙන්න මේ වගේ පාර්සල් එකක් එන්නේ ඔහොම ওই විස්තර ටික කියනවා. අනිත් එක දැන් සමහර සෙලර්ස්ලා මේ අයිටම් එකේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න මේ සමහරලා කස්ටමර්ට බොරු කියනවා. ඒ කියන්නේ අයිටම් එක ඔයාලට දවස් දෙකකින් හම්බ වෙනවා කියලා කියනවා. මම නම් කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද වෙනස් වෙන්න පුළුවන් නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට වැඩ කරන දවස් පහක් උපරිම පහක් හයක් යන්නත් පුළුවන් කියලා. ඒතකොට කස්ටමර් එකට රෙඩි වෙලා ඉන්නවා. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඉතින් අද අයිටම් එක දැම්මොත් එයාට පැය දෙකකින් තුනකින් එයාගේ අතර හම්බෙයි කියලා එහෙම කියන කස්ටමර්ස්ලා තියෙනවා. මට මේ ළඟදී හම්බුණා මේ ඔන්ලයින් අයිටම් සෙල් කරන කෙනෙක්. මම ඔය මේ පෝස්ට් ඔෆිස් එකට ගිය වෙලාවක හම්බුනේ. එයා මේ පේජ් එකක් කරන්නේ. එයා පේජ් එකක් කරන්නේ කොරියන් පේජ් එකක් කරන්නේ. එයාට සාමාන්‍යයෙන් දවසකට ඕඩර්ස් 10ක් 15ක් එනවා අඩුම. හරි. එතන මෙයා කරන්නේ ඔය ෆෝන් නම්බර්ස් ටික ඔක්කොගෙම ඕඩර්ස් ටික කන්ෆර්ම් කරගෙන ඕඩර් ටික පාර්සල් කරලා ඔක්කොම කරලා ඔය ඕඩර්ස් ටික කූරියරයකට බාර දෙන්න කලින් මෙයා කස්ටමර්ස්ලාට කෝල් ගන්නවා. කෝල් අරගෙන කියනවා මෙහෙම නම කතා කරලා මිස් කුමාරි නේද? මිස් කුමාරිට මේ වගේ පාර්සල් එකක් තියෙනවා මම මේ කූරියරකින් කතා කරන්නේ. මිස් කුමාරිගේ පාර්සල් එක අපිට හම්බෙලා දෙනවා. අපි මිස්ටර් තව දවස් 3ක් වගේ ඇතුළත ඩිලිවර් කරනවා මේක. මිස්ටර් මේ මිස් කුමාරි එක ගන්න ඕකේ නේද කියලා අහනවා. අන්න එතකොට ආයෙ තව කන්ෆර්මේෂන් එකක් එනවනේ. දැන් මෙයාම තමයි කෝල් ගන්නෙ වෙන නම්බර් එකකින්. එතෙන්දී ඕඩර්ස් ටික රිටර්න් වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් අඩුයි. අන්න ඒ වගේ පැති තියෙනවා. අපි අර කස්ටමර්ට හරියටම කිව්වොත් මෙන්න මේ වගේ දවසක් යනවා. මෙන්න මේ වගේ මේ වගේ දවසක් ප්‍රමාද වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පාර්සලයක් ඔයාලට හම්බෙන්නේ කියලා. එතෙන්දී අර කමියුනිකේෂන් පාර්ට් එක ඇතුලේ අපිට ලොකු දේවල්ටයක් කරගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට සමහර අය ඕඩර් එක කන්ෆර්ම් කරගන්නෙත් නැහැ. දැන් මම නම් සාමාන්‍යයෙන් ඕඩර් එකක් යවන්න කලින් දෙපාරක් විතර කන්ෆර්ම් කරගන්න. මෙන්න මෙච්චර ගාණක් යනවා කියලා එයාට ආයි ආයි කියනවා. එතකොට අර වගේ වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් අඩුයි. ඉතින් අර දැන් සමහර වෙලාවට එහෙම අයිටම් එක රිටර්න් වෙන එකේ ලොකු පාඩුවක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ රිටර්න් රේෂියෝ එක අඩු කරගන්න ඕනේනේ බිස්නස් එකක් කරගෙන යද්දි. ඒ නිසා ඔක සැහෙන වැදගත් වෙනවා. අනිත් එක තමයි මෙතන දැන් මගෙන් අයිටම් එකක් ගන්න කස්ටමර් කෙනෙක් ආයෙම මං ගාවට ගෙන්න ගන්නත් මම ටැග් ෆුල් වෙන්න බෑ. මේක හුඟක් කට්ටිය නොකරන දෙයක් මම හිතන්නේ. සාමාන්‍යයෙන් මම නම් මචං අයිටම් එක සෙල් කරාට පස්සේ කස්ටමර් මට ෆෝන් නම්බර් එක WhatsApp නම්බර් එකක් දෙනවා. මම ඔකේ හදා ගන්නවා රෙකෝඩ් එක. මම Google Sheet එක මේන්ටේන් කරගෙන ඉන්නවා කස්ටමර්ගේ නමයි, එයා ඉන්න සිටි එකයි, එයාගේ ඇඩ්‍රස් එකයි, WhatsApp නම්බර්ස් ටිකයි, වොයිස් නම්බර් තියෙනවා නම් ඒකයි. ඔය සෙට් එකම WhatsApp sheet එක මේන්ටේන් කරනවා Google Sheet එක. දැන් හිතන්නකෝ මගේ දැන් අයිටම් ටිකක් තියෙනවා, කොස්මෙටික් අයිටම් ටිකක් තියෙනවා. දැන් මට ඔය අයිටම් ටිකට මම හදන පෝස්ට් එකක් දානවනේ. සාමාන්‍යයෙන් මම සිකුරාදා සෙනසුරාදා වගේ දවස්වල කරන්නේ අර නම්බර් ලිස්ට් එකට WhatsApp මැසේජ් එකක් යවනවා මෙන්න මේ අයිටම් එක මෙන්න මේ ප්‍රයිස් එකට තියෙනවා කියලා. එතකොට මට රිපීට් සෙල් එකක් ගන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔයා මගෙන් පර්ෆියුම් එකක් ගත්තා නම් ආයෙමත් පර්ෆියුම් එකක් ගන්න තැනට මට වැඩේ හදන්න පුළුවන්. මගේ අලුත් ස්ටොක් එකක් තියෙනවා මම ඒක වාට අප්ඩේට් එකක් දෙනවා. හැබැයි ඒකට මගේ පර්සනල් නම්බරේ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒක නම වෙනම නම්බරයක් තියාගෙන ඉන්න. WhatsApp group එකමත් හදා ගන්න ඕනේ සමහර අය නේ. කස්ටමර්ස්ලා WhatsApp group එකතු එක කරලා දාලා ඔව් එහෙම හදා ගන්න. හැබැයි ඉතින් කස්ටමර්ට මැසේජ් කරන්න නැති වෙන්න තියෙනවා. නැත්නම් කස්ටමර්ස් ටික ඔක්කොම එකතු වෙලා මේ සෙලරට තමයි සමහරලාට හරි විදිහට මේවා කරගන්න බැරි වුණොත් මේ මැනේජ් කරගන්න බැරි වුණොත් එන්නේ අරක හොඳයි. ඩේටාබේස් එක තියාගන්න එක හොඳයි. මමත් ඒක කරනවා ගොඩක් වෙලාවට. ඉතින් අර රිපීට් සේල්ස් වගේ දේවල් ගන්න ඒක සෑහෙන වැදගත් වෙනවා. සහ මේ සමහර අයිටම් ඇත්තටම කස්ටමර් ප්‍රොමෝට් කරලා කස්ටමර්ස් ළඟින් ඕඩර්ස් ආපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ඒ කස්ටමර් හොඳයි කියලා කියන.
දැන් හ්ම්. නිගමට මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් කාන්තා පාර්ශවයකටම විකුණුවට පස්සේ ඒගොල්ලෝ තව තව දන්න අයට රෙකමන්ඩ් කරනවා. එහා ගෙදර එක්කෙනාට, ආයි අනිත් පැත්තේ ගෙදර එක්කෙනාට, සමහරට ඒ ගෙදරට එන කාට හරි, ඔෆිස් එකේ කාට හරි සෑහෙන රෙකමන්ඩ් කරනවා. එතකොට කෙලිම මේ අනිවාර්යෙන් ඕඩර්ස් ප්‍රමාණය යන ප්‍රමාණය වැඩි. ඉතින් මේ වගේ දේවල් කරන එකත් හොඳයි මේ බිස්නස් එකේ තියාගෙන. අනිත් එක අර මේ කස්ටමර්ට ආමන්ත්‍රණය කරනකොට ආ පුළුවන් නම් මේ පිරිමි කට්ටියට සර් කියන එක හොඳයි. ගෑනු කට්ටියට මිස් කියනවට වඩා මැඩම් කියන එක ගොඩක් හොඳයි. මොකද එහෙම කතා කරාම මේ සෑහෙන ඕඩර්ස් මේ ක්ලෝස් වීමේ සම්භාවිතාවයත් වැඩි කියලා කියනවා. මම දන්නේ එහෙම අනිවාර්යෙන් මචං ඕක කියනවා. ස්පෙෂලි ගෑනු කට්ටියට මැඩම් කියලා කතා කරොත් ඒ සේල් එක ක්ලෝස් වෙනවා 95%ක් ෂුවර්. ඒකයි අහන්න දෙයක් නැහැ ෂුවර්. ඒ දේවල් පොඩ්ඩක් ඔය ප්‍රැක්ටිස් කරා නම් හොඳයි කියලා තුන. අනිත් එක තමයි හුඟක් කට්ටිය ඕම කියන්නේ තමන්ට අර මදිකමක් වගේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා සමහර සෙලර්ස් ලගේ. අර කතා මේ මම කාටවත් මේ අර ආගම් වලට සහ මිනිසුන්ව උඩ පාත් කරනව නෙමෙයි. සාමාන්‍යයෙන් මචං අපි වුණා සිංහල කඩේකට යනවට වඩා මුස්ලිම් කඩේකට ගිහලා බඩුවක් ගන්න කැමති වෙන්නේ. හිතපන්කෝ අපි යන්නේ මොකද්ද ආයි කොහෙන් හරි හොයලා දෙනවනේ බං. නැත්තම් මචං මේ ඒකට ඕල්ටර්නේටිව් එකක් හරි නැත්තම් දවස් දෙකකින් එන්න වැඩේ සෙට් කරලා තියන්නම් කියලා හරි කියනවා. ඔන්න ඒ වගේ දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම අර කස්ටමර් හරි ක්ලයන්ට් හරි කිං කියන තැන ඉඳලා වැඩේ කරා නම් අපිට කිං වෙන්නේ නැතුව වැඩේ කරන් යන්න පුළුවන්. අර ලෝඩ් ටයිප් ඒකයි එකේ ගියොත් ඔයෙත් වැඩේ මටත් දැන් කරන්න බෑ. මටත් ඔගේ මේ එක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔය ඔයිට ටිකක් ළඟින් යන එක්ස්පීරියන්ස් එකක්. දැන් මම එකපාරක් මේ එක කස්ටමර් කෙනෙක්ට එයා දැන් මේ වාහන මේ වගේ දේවල් මොඩිෆයි කරන්න එයා ඔය පරණ වාහන එහෙම මේ හදලා ගන්න එහෙම කැමති කෙනෙක්. දැන් මෙයා මම හිතන්නේ එයා ඒ ගෑරේජ් එකකට වාහන දෙකක් විතර දාලා දැන් මේ වාහන දෙක මේ මොඩිෆයි වෙලා හැදෙනවා. එතකොට මෙයාට මොනවා හරි අයිටම් එකක් ඕන වෙලා මෙයා මගේ ඇඩ් එකක් දැකලා මට මැසේජ් කරා. මම ඊට පස්සේ මෙයාට මැසේජ් කළා. දැන් මං ගාවේ අයිටම් එක නෑ ඇත්තට. මම මෙයාට කිව්වා මම අයිටම් එක සති දෙකකින් ඔයාලට ගෙන්නලා දෙන්නම් කියලා. දැන් මෙයාත් එක්ක කතා කරාට පස්සේ මෙයා වැඩේ ඕකේ වුණා. මෙයා ඊට පස්සේ මට කෝල් එකක් ගත්තා. කෝල් එකක් අරගෙන විස්තර කතා කරා. හරි මෙයා කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ මේ ගෙනත් දෙන්න කියලා. මම දැන් සති දෙකෙන් දෙකක් කියලා කිව්වා. ඇත්තටම සති දෙකක් කියන්නේ මට අයිටම් එක ගේන්න. සතියක් උපරිම යන්නේ. කොහොමද අයිටම් එක ආවා දවස් 6කින් විතර. 6කින් 7කින් වගේ ආවා. මම ඊට පස්සේ කස්ටමර්ට යවුවා අයිටම් එක එයා කියපු කාලෙටත් කලින්. දැන් එයා වුණ අයිටම් එකට මාර සැටිස්. දැන් මෙයාට තව තව මේකේ හම්බෙන තව තව අලුතෙන් ගන්න ඕන පාර්ට්ස් එනවනේ. දැන් මේක රිපෙයාර් එකක් යනවනේ. එයා මට එවන ඔක්කොම ටික. දැන් මම එකින් එක හොයලා මං ගාව නෑනේ. මං කියනවා රයිට් ඔයාලට සතියෙන් ගේන්න කියලා. මං ඒ වගේ සෑහෙන්න මේ එයාගේ අයිටම්ස් වල දෙන්න පුළුවන් ටික ලොකු ප්‍රමාණයක් එයාට දුන්නා. ඉතින් අර ඒ වගේ තැනකදී මාර සැටිස් එයා. සහ මේ අපෙන් නිතරම එයා ගන්න පෙළඹෙන ප්‍රමාණය වැඩි. ඉතින් මොනවා හරි තිබ්බොත් අක්කලා මට දාලා මැසේජ් එකක් දාලා අහනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් මේ වලින් අපිට පුළුවන් කස්ටමර්ව අල්ලගන්න. අර ඇත්තම කිව්වොත් අපි මේ අර නිකන් ලොකු ගමකින් ඉන්නේ නැතුව කස්ටමර්ට දෙන්න පුළුවන් උපරිම සර්විස් එක දෙන්න පුළුවන් නම් නැත්නම් කස්ටමර්ට උපරිම සැටිස්ෆැක්ෂන් එක දෙන්න පුළුවන්. අන්න එතන තමයි මේ බිස්නස් එකේ සාර්ථකත්වය තියෙන්නේ. සමහර කස්ටමර් රිපීට් විදියට හැදෙන්නේ එහෙමයි. අනිත් එක අපි දෙන අයිටම් එක හොඳම අයිටම් එකක් කස්ටමර්ට දෙන්න ඕනේ. කස්ටමර්ට දෙන්න පුළුවන් උපරිම ප්‍රොඩක්ට් එක දෙන්න ඕනේ. දැන් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ප්‍රයිස් එක ගැන එච්චර වොරි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හ්ම්. ඕනේ ක්වොලිටි එක විතරයි. ක්වොලිටි එක ගැන සෑහෙන බලනවා. තව සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අයිටම් එක පොඩ්ඩක් ඒගොල්ලන්ට ප්‍රයිස් එක අඩුවට ඕනේ. හැබැයි එතෙන්දි මම කියන්නේ ක්වොලිටි එක අඩු කරලා දෙන්න කියලා. ඒක යම්කිසි පුළුවන් මට්ටමක් තියෙන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම කස්ටමර්ට දෙන්න ඕනේ හරිම දේ. සහ අපි අර කස්ටමර්ස්ලාට එක එක මිල ගණන් කියන්න නරකයි. සමහර හ්ම්. වෙලාවට එක එක කස්ටමර්ට එක එක ගණන් කියනවා. එහෙම කිව්වොත් කවදා හරි දවසක ආයි අර කියපු ප්‍රයිසස් ටික ඔක්කොම පැටලිලා මාට්ටු වෙනවා කස්ටමර්ට. ඉතින් ඒ නිසා ගොඩක් අය ඔන්ලයින් සෙලින් කරද්දී වුණත් අර එකම මේ පොලිසි එකක් තියාගෙන යන එක හොඳයි. ඔතන උසා තව මෙහෙම දෙයක් දැන් ඔන්ලයින් සෙලින් කිව්වන් පස්සේ ප්‍රොඩක්ට් විතරක් නෙමෙයිනේ අපි සර්විස් උත් සෙල් කරනවනේ. මේ මට වෙච්ච එක්ස්පීරියන්ස් එක මේ මට වෙච්ච අබැද්දියක් ඇත්තටම. ඒක ඇවිල්ලා මචං විසිටින් කාඩ් ඩිසයින් එක. මම සාමාන්‍ය විසිටින් කාඩ් ඩිසයින් කරන ප්‍රයිස් පැකේජස් තුනක් විතර දානවා. මම දාලා තිබෙච්ච බේසික් එකයි ස්ටෑන්ඩඩ් එකයි ප්‍රීමියම් එකයි. එක්සැම්පල් එකක් විදිහට බේසික් එක රුපියල් 500යි. ඒතර ස්ටෑන්ඩඩ් එක 1000යි. ප්‍රීමියම් එක 1500යි. ඉතින් හිතපන්කෝ. මම එයාට ඒක ඩිලිවර් කරන ටයිම් ඩියුරේෂන් එක දාලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක දවස් 5යි. හරිද? ප්‍රීමියම් එක දවස් 3යි. නෑ සෝරි. බේසික් එක දවස් 5යි, ස්ටෑන්ඩඩ් එක දවස් 3යි, ප්‍රීමියම් එක දවස් 2යි. දැන් ওই ප්‍රයිස් පැකේජස් තුනක් කියන්නේ අඩුම එකේ දෙන්න තියෙන සර්විසස් ටික අඩුයිනේ. අඩුම එකේ තියෙන කරන්න තියෙන වැඩ ටික අඩුයි. ක්ලයන්ට් මගෙන් අහනවා
අර උඩ මේකයි ඇනලයිස් කරලා හරිද ප්‍රීමියම් එකයි බේසික් එක ඇනලයිස් කරලා මගෙන් අහනවා ප්‍රීමියම් එකේදීවා මෙන්න මේ වගේ වැඩ ප්‍රමාණයක් කරන දවස් දෙකයි හැබැයි බේසික් එකේදී ඔයාගේ තියන්නේ අරකට එක්ක බලනකොට හරිම පොඩි වැඩ ප්‍රමාණයක් ඇයි මේකට වැඩි දවසක් ගන්න අඩුවෙන් දැන් ගෙවන නිසාද අන්න මට එදා තමයි තේරුනේ මම කෙලගත්ත දණක් කියලා උනේ. මචං අඩු වැඩක් කරනවා නම් අපි උන්ට ඉක්මනටම අපේ ආට්ටුවක් යදෙන්න පුළුවන්. ප්‍රයිස් එකත් එක්ක බලන්න හොඳ නැහැ කිසිම වෙලාවක. අනිවාර්යෙන් බලන්න ඕන අපිට කරන්න තියෙන වැඩෙත් එක්ක. වැඩේ පොඩ්ඩයි ක්ෂණිකව දෙන්න පුළුවන් නම් දීලා ගන්න. ඇත්තට මේ වැඩේ කරන්න මචං දවස් 5ක් යන්නේ නැහැ. පැය දෙක තුනක වැඩක්. අර මගේ ඔළුවේ එතකොට හැදලා තිබුණේ අඩු ගාණක් නම් මේක ටිකක් කල් අරගෙන කරාට කමක් නැහැ කියන එක. වැඩි ගාණක් නම් ක්ෂණිකව කරලා දෙන්න ඕන කියන එක. නෑ එහෙම නෙමෙයි මචං ඇත්තම ඔක වෙන්න ඕනේ. වැඩේ අඩු වැඩක් නම් පොඩි දෙයක් නම් කරන්න තියෙන කරලා ක්ෂණිකව දෙන්න ඕන. අන්න එතකොට ඌ මට රිපීට් සේල් මේ කස්ටමර් කෙනෙක් වෙනවා. අපි වුණත් එහෙම නෙමෙයි. අපි පොඩි දෙයක් කාට හරි කරගන්න දීලා ඌ දවස් 5ක් 6ක් අදිනවා නම් අනිවාර්යයෙන්ම කන්ක්‍රියා කරන්න ඉදෙනුන බං හොයාගෙන ගිහින්. දුක් ආ කට්ටියම තමයි වැඩේ අනා ගන්න තැන තමයි මොකක්ද කියන්නේ? අනා ගන්නද මෙන්න මේ මොකක්ද? දුක් කට්ටිය වැඩේ අනාගන්නේ මේ ඩෙලිවර් කරන්න තියෙන ටයිම් එක Tamanට ඕන විදිහට බැලන්ස් කරන්න ගිහින්. හැම පැත්තෙම සෙලර්ගේ පැත්තෙම හිතලා. මම හිතන්නේ සෙලර්ගේ පැත්තෙන් හිතන නෙමෙයි කරන්න ඕනේ. සෙලර් හිතන්න ඕනේ ක්ලයන්ට් විදියට නැත්නම් කස්ටමර් විදියට. මම නම් ක්ලයන්ට් මම නම් සර්විස් එක ගන්න කෙනා මම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ සෙලර්ගෙන්. අන්න ඒක මචං මම දුන්නා නම් හරි. චූටි වැඩක් තියෙන්නේ කරව ගන්න. ඒකට දවස් 5ක් යනවා නම් මං කැමති නෑ. වෙන තව කෙනෙක් කැමති වෙන විදියක් නෑ. මොකද ඒ සර්විස් එක දෙන්නේ මං විතරයි. නෑ තව ඕන තරම් මිනිස්සු ඉන්නවා. ක්ලයන්ට් මගෙන් හැරුණා කරන්න දෙයක් නෑ. හැබැයි ක්ලයන්ට් හැරුණාට ඉස්සරහට මං ඒ වරද්ද හදාගත්තා. නොකම් ගක් කට්ටිය තව වරද්ද ගන්න කරා. හිතන්නේ සෙලර් විදියට කස්ටමර් විදියට නෙමෙයි. අපි දාන කස්ටමර් විදියට හිතුවොත් දෙකක් නෑ වැඩේ කොට. අනිත් දේ තමයි මේ හැම වෙලේම එකම දේ මැත්තේම තමයි ඉන්නේ. අලුත් දේවල් හොයන්න යන්නේ නැහැ. අලුත් බිස්නස් අයිඩියාස් හොයන්න යන්නේ. අපි මේ මහා ලොකු පොරවල් නෙමෙයි මං කියන්නේ. හැබැයි යම්කිසි අයිඩියා එකක් එනවා. අලුත් දේවල් කරන්න අයිඩියා එකක් එන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි එක්ස්පීරියන්ස් කරන දේවල් වලින්ම අපට බිස්නස් එකක් හදන්න බැරි නෑ නේද? උදාහරණයක් විදිහට ගත්තොත් ජොබ් එකට යන්න ඕන මිනිස්සෙක් ඉන්නවා නම් උඩ CV එකක් තනියම හදාගන්න බැරි නම් උඹට පුළුවන් CV එකක් හදවගෙන ගාණක් ගන්න. බැරිද? ප්‍රොෆෙෂනල් CV එකක් හදලා ගාණක් ගන්න. ඒ CV හදන මිනිස්සු පඳුරකට පයින් ගියොත් 60ක් 70ක් ඇති 100ක් 200ක් ඇති. හැබැයි උන්ට වඩා ටිකක් වෙනස් වෙනවා. තමන්කෝ මම පර්ෆියුම් සෙල් කරනවා නම් පර්ෆියුම් සෙල් කරන ඕන තරම් මිනිස්සු ඉඳී. හැබැයි ගන්න කෙනා මං ගාවට ආයෙමත් වෙන නම් මං ටැග් ෆුල් වෙන්න ඕනේ ඌ මගේ පැත්තට හරවගන්න. ඒකනේ මම කරන දෙයක් තමයි යවන පර්ෆියුම් එකත් එක පොඩි gift එකක් යවන. කරන්න බැරිද? පර්ෆියුම් එකක් සෙල් කරනට හංගන්න දෙයක් නැහැ නේද? රුපියල් 1000 2000 ප්‍රොෆිට් කරනවනේ. මීයක් කඩන්න නැතලව කරන නෙමෙයිනේ. පර්ෆියුම් එකේ දෙන රුපියල් 10 2000 ප්‍රොෆිට් කරනවා. ඔතනින් තව රුපියල් 200 300 පොඩි gift එකක් දුන්නොත් මගෙන් ඇඟින් ඇටයක් එනවද නැහැනේ. දුන්නාන් පස්සේ අනිවාර්යයෙන්ම කස්ටමර් ඒකට සැටිස්ෆයි. ස්පෙෂලි ඔය ලේඩීස් පර්ෆියුම් වල. දැන් කොණ්ඩ මහලුකු දෙයක් නෙමෙයි. කොණ්ඩ බූලක් පොඩි කියුටෙක්ස් එකක් දාලා ඒවත් අනිවාර්යෙන් උදු ෂුවර් දෙවෙනි එකත් මගෙන්ම ගන්නවා. විතරක් නෙමෙයි යාගේ යාළුවන්ටත් මාව සජෙස්ට් කරනවා. නෝ ඒ වගේ දේවල් ටිකක් කරනවා. ඉතින් මේ ඔන්ලයින් බිස්නස් කරන්න පුළුවන් ආයේ ලෝයෙත් නැහැ ඉතින්. අනිත් දේ තමයි මේ හොඳම කතාව මේක. හුඟක් කට්ටිය ඔන්ලයින් බිස්නස් කරන්න ඉන්නේ අද පටන් අරගෙන හෙට කෝටිපතියෙක් වෙන්න. ඒක මෙහෙමයි. අපි දැන් අර ගොඩාක් අය මේ දකින්නේ රිසල්ට් එක විතරනේ. දැන් රිසල්ට් එක ගන්න එක ගැන විතරයි හිතන්නේ. අර ඒකට බෑක් එන්ඩ් එකේ කරන දේවල් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන තැන් ඒ වෙනුවෙන් හදා ගන්න ඕන තැන් ගොඩක් අය හිතන්නේ නැහැ. අර දැන් ඔන්ලයින් බිස්නස් කිව්වහම සමහර අය හිතනවා මේ හරි ලේසි කියලා. ඒ කියන්නේ මේ නිකන් සාමාන්‍ය බිස්නස් එක ඒ ලේසි කියන එක හිතන්නේ අර දැන් සාමාන්‍ය බිස්නස් එකකින් හම්බෙන ඉන්කම් එකට වඩා ලොකු ඉන්කම් එකකට ඊටාම කෙටි කාලෙදී යන්න පුළුවන් වගේ දේවල්. දැන් ඇත්තටම සාමාන්‍ය බිස්නස් එකක් සහ ඔන්ලයින් බිස්නස් එකක් අතර තියෙන වෙනස්කම් තියෙනවා. ඒක ඇතුලේ තියෙන වාසි සහ අවාසි තියෙනවා.
නමුත් ඉතින් මම නම් හිතන්නේ එහෙම දවසින් දෙකකින් කෝටිපති වෙන්න try කරන්න ඕනේ නැහැ. නේද? ඒක ඇත්තටම කිව්වොත් ඉතින් ඒක තමන්ගේ කැපැසිටි එක අනුව තමන් පියවරෙන් පියවර හදාගෙන යන්න ඕන දෙයක්. සහ කිසිම බිස්නස් එකක් ඉතින් පටන් ගත්ත ගමන් සාර්ථක වෙන්නේ නැහැ නේ. බිස්නස් වල සමහරලාට ඒවා ඩවුන්ග්‍රේඩ් වෙනවා අප්ග්‍රේඩ් වෙනවා එහෙම යන්නේ ඉතින්. ඉතින් දැන් මේක බලන සමහර අය හිතනවා ඇති මේ මොනවද මෙහෙම මේ කරන්න පුළුවන් අයිඩියාස් එහෙම මොනවා මොනවා හරි තියෙනවා නම් දාන්න නේ අර කමෙන්ට් වලට දාන්න මෙන්න මේ දේවල් ප්‍රචාරය කරන්න පුළුවන් දාගෙන මේ යන්න. දේවල් කරන්න පුළුවන් කියලා. අපි කොහොමද ඉස්සරහට මේ අපි අර මුලින්ම කතා වුණානේ මේ අපි මේකෙදී අර හරියටම මාතෘකා එහෙම එහෙම කියලා දෙයක් කතා කරන්නේ නැහැ කියලා. ඉස්සරහට ඉතින් අපි බලමු. එහෙම කරන්න පුළුවන් දේවල් මොනවද? ලංකාවේ කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් මොනවද? අනිත් එක මේ ඔය දැන් ගොඩාක් බිස්නස් කරන අය දැන් මේ මාතෘකාවට අදාළ නැති වෙන්න පුළුවන්. ගොඩාක් බිස්නස් කරන අය හිතන දෙයක් නෙමේ. Taman අර පර්ෆෙක්ට් විදියට පටන් ගන්න ඕනි කියලා. දැන් ඔන්ලයින් බිස්නස් එකක් වුණත් පේජ් එකක් හදනවා නම් පේජ් එක 100ට 100ක් කම්ප්ලීට් විදියට හදලා එහෙම කරලා පටන් ගන්න ඕනි කියලා. මගේ උත්තරේ කවදාවත් එච්චර පර්ෆෙක්ට් විදියට පටන් ගන්න එපා. තියෙන සම්පත්තියෙන් ඔයා දැන් ස්ටාර්ට් එකක් ගන්න. මේ දැන් ස්ටාර්ට් එක ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒකේ මට්ටම ගැන හිතන්න එපා. කොහොමත් ඒක ඉස්සරහට යද්දි ටික ටික ඩිවෙලොප් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පළවෙනි පියවර එකේ දැන් තියන්න ඕනේ. ඔව්. අනිත් එක අනිත් දේ තමයි මේ හොඳම කතාව. මේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්. මම කියන්නේ නිකන් ඉඳලා කියන්නේ මේ අර නිකන් means වැඩක් නොකර ඉඳලා නිකන් කියොත් නැත්තම් වෙන දෙයක්ත් වෙන්න පුළුවන්. ඒ විදිහට පුළුවන්ද මන් දන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ. වැඩක් නොකර නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා ඔය වුණ තරම් මම දැකලා තියෙනවා ඇඩ්ස් නම්ම නම් යනවා. එක එක පෝස්ට් තියෙනවා. දවසකට මෙන්න මේ තරම් කරලා රුපියල් 2000ක් හම්බ කරන්න. දවසම පැය පහක් මහන්සි වෙලා රුපියල් 3000ක් හම්බ කරන්න. අන්න ඒව ගැන මොකද කියන්නේ? නිකන් ඉඳලා සල්ලි හම්බ කරන දේවල්. මම නම් හිතන්නේ කිසිම දෙයක එහෙම නිකන් කියලා සල්ලි හම්බ කරන්න බෑ. එහෙම ඒක ක්‍රමය අනුව තමයි. ඒ කියන්නේ දැන් කෙනෙක්ට අපි හිතමු කෙනෙක්ට තමන්ගේ තියෙන ලොකු ගාණක් කොහේ හරි ඉන්වෙස්ට් කරලා එතනින් යම් කිසි එකක් ගන්න පුළුවන්. අපි හිතමු ෂෙයා මාකට් එකේ දැන් වෙන්න ඔය පුළුවන්. පෙන්නන දේවල් වල ඔය තියෙන හැට් වල තියෙන අර ඉන්වෙස්ට්මන්ට් පාර්ට් එකක් නෑ කොහෙවත්. පොඩි වැඩක් කරනවා ඔව්. නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න තියෙනවා. මට හිතා ඔව්. ගන්න ඒක බැහැ ඇත්තටම සමහරට නිකන් ඉන්නවා කියන්නේ ඒ මොකක්ද කියන එක. ඒ ඇඩ් එකේ තියෙන ආකර්ෂණය ගන්න සමහරට ඒ වගේ දෙයක් දානවා වෙන්න පුළුවන්. අර ආ එහෙම වෙන්නත් සමහර ඒවා පුළුවන්. දානවනේ නේද? ඔව්. ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ කිව්වහම හිතනවා සමහරලාට ඒ ගෙදර ඉඳන් වැඩ කරන්නේ ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරනවට වඩා ලේසියි කියලා. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි ගෙදර ඉඳන් වැඩ කරනකොට ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක සාපේක්ෂයි. ඉතින් නමුත් කිසිම දෙයක් එහෙම මේ නිකන් ඉඳලා කරන්න බෑ. හරිද? මම දන්නේ මගේ අත්දැකීම හැටියට නම් එහෙම නිකන් ඉඳලා කරන්න බෑ. අනිවාර්යෙන් ඒකට මහන්සියක් වෙන්න ඕනේ. ඒ නිකන් ඉදීම කියන එක ඒකේ මට්ටම තීරණය කරන්න පුළුවන් තමන් පාවිච්චි කරන ස්ට්‍රැටජි එක මත. තමන් බිස්නස් එකකට පාවිච්චි කරන්නේ මොන වගේ ටෙක්නික් එකක්ද? දැන් සමහර දේවල් තියෙන්න පුළුවන්. තමන් පොඩි වෙලාවක් වැඩ කරලා හරි ස්මාර්ට් විදිහට ඒ දේවල් ටික කරලා ඔන්න ගානට තමන්ගේ බිස්නස් එක එතෙන්දී කම්ප්ලීට් කරගන්න. ඉතින් සමහර දැන් සර්විස් සෙලින් වලදී ගොඩක් ගත්තොත් ඇත්තටම ඒකේ කොස්ට් එක අඩුයිනේ. සර්විස් එක ප්‍රොවයිඩ් කරනකොට සමහරට ඒවල කොස්ට් එක අඩුයි. ෆිසිකල් ප්‍රොඩක්ට් එකකට වඩා. ඉතින් අර ඒ දේවල් මත සාපේක්ෂයි. නමුත් ඉතින් ඇත්තටම කියන්න තියෙන කිසිම දෙයක් එහෙම මේ නිකන් ඉඳලා එහෙම ලේසියෙන් කරන්න බෑ. සහ Tamanට හරියන දේ Taman තීරණය කරගන්න ඕනේ. දැන් කවුරුත් කියන දෙයක් Tamanට හරියනවද නැද්ද කියන එක Tamanම තමයි තීරණය කරන්න ඕනේ. මොකද ඒ දේ කොහොමකවත් අවසාන වශයෙන් Taman කරන්නේ. ඉතින් මම හිතනවා Taman කරන මොන බිස්නස් එක වුණත් ඒ බිස්නස් එකේදී අනිවාර්යෙන් කස්ටමර් ගැන හිතන්න. Tamanට කස්ටමර්ස්ලා ගොඩ ගහ ගන්න නෙමෙයි ඉන්න කස්ටමර්ස්ලා ටික හොඳට සැටිස්ෆයි කරන්න තෘප්තිමත් කරන්න සහ එතනින් එහාට ගිහිල්ලා ඔයා කස්ටමර්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඒ කියන්නේ ඔයා කියන පුද්ගලයා ඔයා දැන් ආරම්භයේදී තනියෙන් ඔයා කරනව වෙන්න පුළුවන්. ඒ ඔයා කියන පුද්ගලයා කස්ටමර්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න. එතකොට කස්ටමර් ඔයාව හොයාගෙන අනිවාර්යෙන් එනවා. ඉතින් ඒක ටිකින් ටික ඔයාලා ඉස්සරහට ඩෙවලොප් කරන්න පුළුවන්. අපි ඒවට අවශ්‍ය දේවල් ඉස්සරහට කතා කරමු නේ. අපි ඉස්සරහට බලමු මේ වගේ කීප දෙනෙක් පොඩි ඉන්ටර්විව් එකකට අරගෙන පොඩි කයිවාරුවකට අරගෙන මොනවද කරන්නේ ඉන්ද එක්ස්පීරියන්ස් ටිකක් අහන්න බලමු. අර බිස්නස් කිව්වෙන් පස්සේ ඔන්ලයින් බිස්නස් කිව්වෙන් පස්සේ එකකට අපි සීමා වෙන්නේ නැතුයි. දෙයක් කරපු මිනිස්සු අර කතා බහට අරගෙන එයාලෙන් ගන්න දෙයක් තියෙනවා අපිත් අරගෙන මේක බලන උන්ට ගන්න දෙයක් තියෙනවා උන්ටත් ඒක දීලා ඉස්සරහට තව මොන හරි දේවල් ටිකක් කරමු. දැන් මේක කතා කරගෙන යනකොට මට තාම මතක් වෙච්ච දෙයක් තමයි මේ මොකද්ද මේ අලුතෙන් බිස්නස් පටන් ගන්නකොට බිස්නස් අයිඩියාස් ඒක දැන් නම් කතා කරන්න බැත්තේ
දන්නේම නැතුව විනාඩි 45ක් විතර ගිහිල්ලා. දැන් මට නිදිමතයි. මේ අපි මේ අපේ අන්තිමට උනේ බං කියන්නේ 11මාර. ඔව් 11මාරයි. අපි අන්තිමට කියන්නේ මේ ඔයා කස්ටමර් කෙනෙක් විදිහට ඔයා ඒ විදිහට ෆේස් කරපු දේවල් තියෙනවා නම් නැත්නම් ඔයා සෙල් කරන කෙනෙක් විදිහට ඔයා එහෙම ෆේස් කරපු දේවල් තියෙනවා නම් දාන්න කමෙන්ට් එකකින් අපිටත් බලා ගන්න අනිත් අයටත් බලා ගන්න. මේ එහෙනම් ඇතිනේ දැන් නිදිමත. ඊළඟ කයිවාරෙන් හම්බෙමු ජය වේවා. හරි එහෙනම් ගුණබුස. දැන් වෙලාව කිව්වද 11:40. එහෙනම් නැවැත්තුවා. මේ මට නිදිමතයි. මම නිදා ගන්නවා. බෑ මට නිදා ගන්න බෑ. තව වැඩ ටිකක් තියෙනවා. අපේ අර වෙබ්සයිට් එක වැඩත් මම ඉවරයක් කරලා දාලා මම නිදා ගන්නවා. එහෙනම් ජය වේවා. ජය වේවා.